හරි. අපි බලමු දැන් මේ අපේ කාඩ් එක පවර් අප් කරපු කාඩ් එක මේ කොහොමද අපි මොබයිල් ඩිවයිස් එකට සම්බන්ධ කරගන්න කියලා. ඉතින් මුලින්ම අපි Wi-Fi ඕෆ් වෙලා තියෙනවා. Wi-Fi on කරගත්තා. Wi-Fi on කරගත්තට පස්සේ මෙන්න අපිට දැනට තියෙනවා අපේ මේකට සම්බන්ධ වෙලා devices කීපයක්. ඒකෙන් මේ Envicon PLC කියන එක තමයි අපි කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් Envicon PLC කනෙක්ට් කරගන්න ගියාම දැන් අපෙන් අහනවා පාස්වර්ඩ් එක. ඉතින් මේ පාස්වර්ඩ් එක හැමෝටම අපි මේක මිලදී ගත්තම මේ පාස්වර්ඩ් එක වෙනවා. මොකද මේ පාස්වර්ඩ් එක අවශ්‍යයි මුලින්ම ලැප්ටොප් එකට හරි ඩෙස්ක්ටොප් එකකට හරි මොබයිල් ඩිවයිස් එකට ටැබ් එකකට ඕනම මේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙන ඕනම උපකරණයකට සම්බන්ධ වෙන්න මේ Wi-Fi එකත් එක්ක කනෙක්ට් කරගන්න ගියාම මේ පාස්වර්ඩ් එක වුණා. හරියට නිකන් ඔයාලා ගෙවල් වල ඔයාලගේ රවුටර් එක මේ සම්බන්ධ කරන්නේ ඒ විදිහම තමයි. ඒ ටෙක්නොලොජි එකම අපි මේකට සම්බන්ධ කරන් තියෙන්නේ. මොකද අපේ මේ ප්‍රෝග්‍රෑම් චිප් එකේ රවුටර් ප්‍රෝග්‍රෑම් එක වෙනම වැඩ කරනවා. ඒ රවුටර් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි මේක අපේ ඩිවයිසස් වලට සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපි පාස්වර්ඩ් එක ගහමු. හරි. දැන් කනෙක්ට් වුණා. බලමු අපි මේක කනෙක්ට් වුණාද කියලා. ඉතින් බලන්න තියෙන්නේ අපි මේ මම කලින් ඇවිල්ලා තියෙන්නේ මේකට මේ අපි බලමු අපේ IP address එක ගහලා 192.168.1.1 ඒක තමයි අපේ මේකේ තියෙන IP address එක. මේ IP address එකත් අපි ඔයාලට අපේ මේක මිලදී ගන්නකොට එවනවා. ඔන්න දැන් ලොග් වුණා අපේ මේ කාඩ් එකට. ඉතින් මේක ලයිසන් වර්ෂන් එකක්. කලින් අපි එදා මේ ලැප්ටොප් එකට කනෙක්ට් කරපුලා මේක ලයිසන් එක ඇක්ටිව් කරලා ඔයාලා දකින්න ඇති. ඉතින් මේක ආයෙ නැවත කරන්න විදියක් නැහැ. ආයෙ නැවත ලයිසන් කරන්න බෑ. ඒක ලයිසන් මොඩියුල් එකක්. ඉතින් මේකට ගිහින් බලමු අපි කොහොමද මේකේ මේ රටා හදාගන්නේ කියලා. ඉතින් දැනට මේ අපිට පේන ස්ක්‍රීන් එකේ තියෙනවා මේ ස්ටෝර් කරපු රටා ටික පැටර්න් ටිකක් තියෙනවා. මේ හදපු පැටර්න් ටිකක් තියෙනවා. ඉතින් අපිට ඕනනම් ඒ පැටර්න් පාවිච්චි කරන්න පුළුවන්. අපි ක්‍රියේට් නිව් ගිහලා අලුත් පැටර්න් එකක් දාගමු. මේක අපි පළවෙනි අපි මේ අපේ බෝඩ් එක මිලදී ගත්තට පස්සේ මේක රටා අපි දාලාත් එවනවා. ඔයාලට ඕන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකට මොනවා නමක් දීලා අපි දාමු මේක අපේ කාඩ් එකේ නම තෝරන කාඩ් එක. අපි මේක දාමු තෝරන කියලා දාලා අපි මේක සේව් කරගත්තා. ඊට පස්සේ ගියා මේ edit mode එකට ආවා. දැන් මේකේ තමයි අපි පැටර්න් ටික හදන්නේ. ඉතින් අපි new group අපි අලුත් group එකකට දානවා. මෙතෙන්ට අහන්නේ enter light count. අපිට මේ වෙලාවේ අපි මේ අපේ LED bulb වැල් 5ක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් 5ක් තියෙන නිසා අපි මේකට මේ 5යි කියලා දානවා. මේක channel 32 64 ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මේකේ. කැමති LED ගානක අපේ ළඟ තියෙන LED ගානකට මේක හදාගන්න පුළුවන්. දැන් ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු devices වලට ගත්තොත් එහෙම ඒක පික්ස් නේ තියෙන එක වෙනස් කරගන්න ටිකක් අමාරුයිනේ. රටාව මගින් නතර වෙනවා. ඒ වගේ තියෙන මේක එහෙම නෑ. දැන් අපේ channel card එකක් ගෙනාවොත් අපිට 5ක් පාවිච්චි කරනොත් අර අනිත් 3 ගිහින් එනකන් ඉන්න ඕනේ මේක ඉන්ටර්වල් එකේ. ඒතර මේක එහෙම නෑ. මේකේ පුළුවන් ඔයාලට මේ 5ක් නම් තියෙන වැල් 5 නම් 5ක් දාලා මේ අපේ පැටර්න් එක හදාගන්න පුළුවන්. මම දැන් මේ පැටර්න් එඩිට් එකේ මේ බ්ලොක් එකට ආවා. අපි මේකට ගිහිල්ලා ඔන්න පැටර්න් ටිකක් දාගන්න යන්නේ. ඉතින් අපි මේක අපි empty අර විදිහට අපි අර කලින් කර විදිහටම මේකේ මොනවා රටාවක් දාගන්න පුළුවන් විදිහට ඔන්න මේ වෙන් කරගත්තා. අපි මේක දාගත්තා 5ක් නේ තියෙන්නේ අපේ. ඒක නිසා අපි මේ රෝ 5ක් දාගත්තා. දාගෙන අපි අර විදිහට මේක මේ විදිහට කොටු පාට කරගන්නවා. හරි සරල ක්‍රමයක් තියෙන්නේ. කොටු පාට කරගන්නවා. පාට කරගෙන අපි මෙතන ටයිම් එක හදා ගන්නවා. මෙතන CI කියලා දාගත්තා. සාමාන්‍ය කැමති ටයිම් එකක් දාගන්න පුළුවන්. මෙතන දානවා වාර කීයක් මේ රටාව දුවන්න ඕනද කියලා. දැන් ඉවරයි. මේ රටාව හදලා ඉවරයි. ඉතින් මේක ලොකු මේ කාලයක් යන එක ලොකු වැඩක් නෙමෙයි. ඔයාලට ඉතින් හරි සරලව මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මේ රටාව හදලා ඉවරයි. දැන් මේක අපි සේව් කරගන්නවා. හරි.
සේව් වුණා. දැන් අපි බැක් ගිහිල්ලා බලමු මේක සේව් වුණාද කියලා. මේ තියෙන තොරණ කියලා වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේක සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරන්නේ මේක සිලෙක්ට් කරලා ප්ලේ කරාම තමයි මේක ප්ලේ වෙන්නේ. අපි දැන් බලමු දැන් අපි මේ හදාගත්තු රටාව ප්ලේ වෙනවද කියලා බලමු. දැන් අපි මේ ප්ලේ බටන් එක ඔබනවා. එතකොට මේ රටාව ප්ලේ වෙනවා. ඔයාලට ශබ්දය ඇහෙනවා ඇති. මේක ප්ලේ වෙනවා. අපි ඒක වීඩියෝ එකකින් පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි.